අද මේ පොඩි හාමුදුරුවන්ට තියෙන පහසුකම් නායකහරණේ අපිට තිබ්බද? පොඩි කාලේ අපිට තිබ්බද? අපි පයින් නෙවෙයිද අපේ හඳුනේ පිරිවෙන් ගියේ? හැතැම්ම 10 12 පයින් ගියා. දාන වලට හෙන කඳු උඩ පල්ලම් වල අපි පුදුම දුකක් වින්දා. උයාගෙන වැළඳුවේ. දැන් මෙව්ව අපේ හඳුනේ ටැම්පිට විහාරනේ. අපේ පුරාණම විහාර ක්‍රමය මේවා මෙහෙම ආරක්ෂා කරනවාට මගේ ස්වාමීන් වහන්සේලාට අපි පින් අනුමෝදන් කරනවා. මේ රජයේ පිස්සෝ මේවා මොකවත් ආරක්ෂා කරන වැඩ පිළිවෙල නැහැ නෑ කරන්නේ. ටැම්පිට විහාරයක් අරහෙත් තියෙනවා කියනවා මිසක් මේවා රැක ගන්න ක්‍රමයක් අපේ හැදිලා නැහැ. අපිවත් ඒ ටික රැකගමු අනාගත දරු පරම්පරාවට. අපිට මේ අලුත් ඉමිටේෂන් ඒවා ඕන නැහැ. පුරාණ සම්ප්‍රදාය රැකෙන්න ඕන. මම හරියට ගෞරව කරනවා. ඒ කාලේ මට අද වගේ මතකයි මම දවසක් මගේ නායකහන්නේ හරි පල්ල මේ වතුර ගෙන්න යනවා මම මහනුවර. උඩුනුවර ගංහතේ පුරාණ විහාරේ පැවිදි වුණේ අපේ හාමුදුරනේ. එතකොට මං ගිහින් බලනකොට පොල් කට්ටේ ඉස්සර සබන් දාලා තියෙන හිල් දෙකක් හාරලා. ගිහින් බැලුවම නාන්න ගියාම සබන් නැහැ. මං ආපහු ආවා. ඔක නායකහන්නේ සබන් නැහනේ. සබන් නැත්නම් මොකද? මං දැන් ගිහිල්ලා නෑ ආයි මාත් වුණ හොදගෙන. ඔක සබන් නැහැ. ඵලයන් ආපහු. ආය ගියා කලගෙඩියත් අරගෙන නායකහන්නේ වතුර ගේන්නොර පල්ලෙම ඉඳලා ගිහින් බලනකොට හැබැයි බාර මේකේ පොත්තක් තියෙනවා මේ වගේ පොත්තක්. මට දැන් හරි කේන්ති. මම ආපහු පොත්තක් අරගෙන අවිලා මේ තියෙන්නේ මේ නෑ කියලා මං කිව්වේ ඒකනේ මේ තියෙන්නේ. මෙහෙදියා බලන්න. ඊයන් කොලයක් ගත්තා වතුර ටිකක් ගෑවා. ගැහුවා ඊයන් කොලේට සබන් කියලා. මට කිව්වා ඊයන් කොලේ ඇඟේ ගෑවෙනකොට වරේ. ඊයන් කොලේ. මගේ නායකහරණේ දැන් ගිහින් බැලුවොත් පන්සලේ මේ පොඩි පැටවුන්ගේ සබම් පෙට්ටිය වල බාත්රූම් එකේ සබම් පොතු 20ක් හොයාගන්න බැයිද? ගෙවල් වල නැද්ද? මං කියන එක තේරෙනවද? අර ඉවර වෙච්ච සබම් පොත්ත අර හොඳ සබම් කෑල්ලේ අලවල ගහලවත් පාවිච්චි කරන්න උගන්වන්න ඕනද නැද්ද? ඉස්සර අපිට දත්ම දින බ්‍රස් තිබ්බේ නෑ අපේ හඳුරන්නේ. අම්මා වී ටික කෙටුවේ කුස්සියේ වල්ලා තීච්ච ගලේ බිම ගලක තියලා වී ටික කෙටුවා 10 ටික රැට රත් වෙන්න ඇරලා කබලක ඒ ටිකට ලුණු කුඩු ටිකක් දාලා පොල් කට්ටේ තියලා තිබුණා. අපි ඔක්කොම කුස්සිය ළඟට ගිහින් පොල් කට්ට රඩින්ගක් අරගෙන සතයක්වත් වියදම් උනේත් නෑ දත්මදින්න හිතලා බලන්න අර පිටිමස්මයි පාවිච්චි කරන්න. අපිට ඉස්සර එකක් නැති වෙනකොට සෙරෙප්පු දෙකක් තිබ්බේ නෑ නායකහන්නේ. මතකද රබර් කෑලි දෙක දාගෙන අපි ඉස්කෝලේ ගියා. පරණම්මලා පිළිගන්නවද? තාත්තා ඉස්සර හැන්දෑවට කුස්සිය අපි තාත්තා එනකම් බත් බෙදුවේ නෑ બોලේ ඉස්සර. අපි ඉතින් 7-8 සැරයක් බලනවා બોලේ තාත්තා නෑනේ. තාත්තට ආදරෙත් නේ බත් පරක්කුයි. බත් වට්ටිය දාලා තාත්තට ඉස්සලා බත් බෙදුවේ. අපි ඉතින් වරින් වර බලනවා තාත්තා නෑනේ બોලේ. තාත්තා මූණකට හොද ගන්නකන් ඉඳලා එනකන් අම්මා බත් වට්ටිය දාලා අපි සේරම කුස්සියේ වාඩි වුණා. ඒකේ සීනි බෙලෙක් උඩ වාඩි වෙනවා. තව එකේ හිරමනේ වාඩි වෙනවා. තව එකෙක් එලිපත උඩ වාඩි වෙනවා. තව එකෙක් වංගෙඩිය උඩ ඉඳ ගන්නවා. අම්මා කියනවා එක එක තැන්වල ගෙඩි දානවා එපා වංගෙඩිය ඉන්න කියලා උනක කම නැහැ කියලා ඒක උඩත් ඉඳගෙන අපි වටේටම වාඩි වෙනවා. වාඩි වුණාම තාත්තා කියලා දෙනා මට තිබුණේ බෝල එක කලිසම් කොටයයි. මං ඒක ඇඳගෙන ඉස්කෝලේ ගියේ. අම්මා කියනවා උඹලා තාත්තට විතරක් නෙමෙයි අපිටත් එහෙම තමයි. මේ ඉන්න අම්මලාගෙන් මං ඇහුවොත් ඇත්තටම අපි ගල් කූරු කෑල්ල පැන්සල් කොටේ ඉවර වෙනකොට අලුත් පැන්සලයක් ගන්න ඇත්තමයි අපිට වත්කමක් තිබුණේ නැහැ. උණබට කෑල්ල ගැහුවා අක්කලා අයියලා ලියන පෑන් කොපි අරක ගහලා ඉවර වෙනකල් ලිව්වද ලියපු අය ඉන්නවද නැද්ද මෙතන මේ බණහන අය? අම්මා වටේට ඉඳගෙන දරුවන්ට එදා විඳපු දුක කියලා දුන්න අර පිරිමහන්ට. හැබැයි මව්පියෝ එහෙම පෑන් කොටේ ගැන කියා දුන්නට වැඩක් නැහැ. ළමයින්ගේ පෑන් පෙට්ටියල් බැලුවම කොම්පැනිවත් දෙච්චර පෑන්. උන් ජීවිතේට හැදෙන්නේ නැහැ. ඒ නිසා තියාගෙන නොදෙනවා කියලා හිතුවට කාර්යයක් නැහැ. හැමදේම මං හිතන්නේ මම දැනට මූණ පිහින තුවා කඩමල්ල අවුරුදු 20කට වැඩි දැන්.